අද අපි ඔයාලට දෙනවා කරෝල කොත්තුව. මොකද කියන්නේ? කාලා බලමුද? මොනවාද බං කරෝල කොත්තු කියන්නේ? හරිද? උඹ කාලා නෑනේ. එහෙනම් පළවෙනි පාට දෙන්නේ. කාලා බලහන්කෝ මේ කොහොමද කියලා. මේ එහෙනම් උඹ කරෝල කොත්තුව හදන එකේ අද මොනවා හරි විශේෂ දෙයක් කරමුද? හරි උඹ එන අරන් වරේ. ගේනවා නම් දෙකේ පනේ බෑන්ඩ් එකක් නම් ගේන්න එපා. මේකට අපි කැරට්, ලීස්, මාළු මිරිස්, එතකොට ලුණු ඔක්කොම දාලා හදන් තියෙන්නේ. ගෝවා දාන්නට හදාගත්ත රොටි. මේ රොටි හදන හැටි උඩින් තියෙන කාට් එකේ හරි පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකට හරි ගිහිල්ලා බලන්නකෝ. සොයා සෝස්, කැලි මිරිස්, ලුණු, ෆිෂ් සෝස් දාගත්ත පොඩි පේස්ට් එකක්. කරෝල හොද්ද. මේ හොද්ද බලන්න ඕන නම් පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් තියෙනවා. අන්න ඒකට යන්න. ආසයි කොච්චි වලට. එහෙනම් මන් දාගත්ත කොච්චි පොඩ්ඩ. මේ තියෙන්නේ කෙන්ද කරෝල කෑලි. කරෝල කොත්තුවට මං හිතුවේ මෙච්චර ලහයි කියලා.